මුහුද යන ඔයාට අනිවාර්යෙන්ම මේ නැරෝ චැනල් සහ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් වල ගමන් කරන්න නම් සිදුවේවි. එහෙනම් ඔයා ඒ වගේ ස්ථානවල ගමන් කරනකොට මේ ROR වල කියලා තියෙන නීති මොනවද කියලා අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතුමයි. එහෙනම් අද අපි ඉගෙන ගනිමු මේ නැරෝ චැනල් එක සහ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකකදී ඔයා අනුගමනය කරන්න ඕන ROR වලට අනුව පෙන්වලා දීලා තියෙන නීති මොනවද කියලා. යාළුවනේ අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හොඳයි යාළුවනේ. අපි තවමත් මේ ඉන්නේ ROR වල එන ප්‍රධාන කොටස් වල part B හැසිරුවීමේ සහ යාත්‍රා කිරීමේ නීතිවල අපි කතා කරන්න යන section 1 වල ඉතිරි වෙලා තියෙන rule 9 සහ 10. ඔයා මුලින්ම මතක තියාගන්න ඕන මේ රූල් 9 සහ 10 අදාළ වන්නේ ඕනෑම දෘශ්‍යතා තත්වයක් ඇත්තේ යාත්‍රා මෙහෙයීමේදී අන්තර්ගත වන නීති ඇතුළටම තමයි. ඉතින් රූල් නම්බර් 9 රීති 9න් අපි කතා කරනවා පටු නාලිකා නැත්නම් මේ නැරෝ channel වලදී අපි අනුගමනය කරන්න ඕන නීති සහ රීති 10. රූල් නම්බර් 10 ගමනාගමනය වෙන් කිරීමේ ක්‍රමවේද නැත්නම් ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් නැත්නම් TSS වලදී අනුගමනය කරන්න ඕන නීති මොනවද කියලා. ඉතින් අපි බලමු මේ අවස්ථා දෙකේ වෙන වෙනම කොහොමද මේ නීති පෙළගස්සලා තියෙන්නේ කියලා. හොඳයි. ඕනෑම දෘශ්‍යතාවයක් සලකා අපි සියල්ල අනුගමනය කළ යුතු රූල් අතරින් මේ නැරෝ channel එකකදී විශේෂයෙන් අනුගමනය කළ යුතු රූල් නීති සම්බන්ධයෙන් අපි දැන් ඉගෙන ගනිමු. හොඳයි යාළුවනේ, අපි මුලින්ම මේ රූල් වලට යන්න කලින් බලමු නැරෝ channel එකක් කියන්නේ මොකක්ද කියලා. නැරෝ channel එකක් කියන්නේ ඇත්තටම යම්කිසි ජල තීරයක් ඒකේ භෞතික පිහිටීම නිසා නැවට Tamanට රිසිසේ හැරවීමට හෝ ගමන් කිරීමට තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කිරීමට නොහැකි තරම් වූ පටු ප්‍රදේශයක්. මෙන්න මේ වගේ එකක් තමයි මේ නැරෝ channel එකක් කියලා කියන්නේ. ඉතින් මේ කුඩා බෝට්ටුවකට මේ වගේ ප්‍රදේශයක් ඉතා විශාල ප්‍රදේශයක් වගේ දැවුනට ඉතා විශාල මීටර් 300ක් 400ක් විතර දිග නැවකට මේ වගේ පටු තීරුවක් ඉතාමත් අනතුරුදායක සහ විශේෂ හැසිරවීමක් යටතේ ගමන් කරවීමට විශේෂයෙන් පුහුණුවලත් නීති රීතිවලට අනුකූලව ගමන් කරවීමට තරම් ක්‍රිටිකල් අවධානාත්මක ප්‍රදේශයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රදේශයක් තමයි මේ පටු නාලිකාවක් නැත්නම් නැරෝ channel එකක් කියලා කියන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ මේ පටු නාලිකාවක නැත්නම් නැරෝ channel එකකදී ඔයා ගමන් කරනකොට විශේෂයෙන් අනුගමනය කරන්න ඕන ප්‍රධාන රූල් නීති සමුදායක් මේ ROR යටතේ අපිට පෙන්වලා දීලා තියෙනවා. අපි ඉතින් එකින් එක බලමු මොනවද මේ විශේෂිත නීති රීති මේ නෞකාවක් විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු කියන එක. ඉතින් මේකෙදිනේ පළවෙනිම අනු නීතිය තමයි මේ නැරෝ channel එකක ඔයා ගමන් කළ යුතු දිශාව ගැන මුලින්ම අපිට කියලා දෙනවා. ඉතින් මේකෙදි මේ නැරෝ channel එකක් කියලා කියන්නේ අපි හිතමු යම්කිසි ඇලක් වගේ දෙයක් කියලා. ඒතකොට මේකේ තියෙනවා ඉවුරු දෙකක්. ස්ටාබර්ඩ් ඉවුර, පෝට් පැත්තේ තියෙන ඉවුර. නැත්නම් වගේ දකුණු පැත්ත, වම් පැත්ත. හරි. එතකොට ඔයා නැවක ගමන් කරනකොට මොන හෝ යාත්‍රාවක් ගමන් කරනකොට ඔයා මෙන්න මේ නැරෝ channel එකේ ඔයා දකුණු පසට හැකිතාක් ඔයාගේ නෞකාවේ දකුණු පස තියාගෙන යන විදිහට තමයි ගමන් කරන්න ඕන. එතකොට ඔයා මේ ඔයාගේ යාත්‍රාව පුළුවන් තරම් ආරක්ෂාකාරීව මේ නැරෝ channel එකේ දකුණු ඉවුරට නෞකාවේ දකුණු පස ප්‍රදේශය හැකිතාක් ආසන්න වන පරිදි හැබැයි ආරක්ෂිතව ගමන් කළ යුතුයි කියලා තමයි මෙන්න මේ පළවෙනිම නීතියෙන් අපිට පෙන්නලා දෙන්නේ. මං හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි නැරෝ channel එකකදී ගමන් කළ යුතු පැත්ත.
මම මුලින් කිව්වා වගේ මේ නැරෝ channel එකක වැඩිම අවධානයක් අපිට තියෙන්නේ විශාල නැවක් මේ නැරෝ channel එක හරහා ගමන් කරනකොට. ඉතින් මේ නැරෝ channel එකක ආරක්ෂාකාරීව ගමන් කරන විශාල නැවකට බාධා නොවන විදිහට කුඩා යාත්‍රා උදාහරණයක් විදිහට මීටර් 20ට වඩා අඩු යාත්‍රා කුඩා සේලින් වෙසල් රුවල් නෞකා මේ වගේ දේවල් බාධාවකින් තොරව ගමන් කරවීමට ඉඩ පහසුකම් මේ නැරෝ channel එකකදී ලබා දිය යුතුයි කියන එක තමයි මේ දෙවනි රූල් එකෙන් කියලා කියන්නේ. එතකොට මේක මතක තියාගන්න ඕන මීටර් 20ට වඩා අඩු කුඩා යාත්‍රා ඒ වගේම සේලින් වෙසල් රුවල් යාත්‍රා මේ නැරෝ channel එකේ පමණක් ගමන් කළ හැකි විශාල යාත්‍රාවලට බාධා නොවන ලෙස හැසිරිය යුතුයි කියන එක තමයි ඔයා මේකෙදි මතක තියාගන්න ඕන. ඒක තමයි දෙවනි නීතිය. හොඳයි යාළුවනේ මේ නැරෝ channel වල එන නීති අතරින් තුන්වෙනි නීතියදී කියන්නේ මේ නැරෝ channel එකක මාළු අල්ලමින් සිටින වෙසල් එකක්. හරිද යාත්‍රාවක් මේ නැරෝ channel එකේ පමණක් ගමන් කළ හැකි වෙනත් යාත්‍රාවලට බාධා නොවන අයුරින් කටයුතු කරන්න ඕන කියන එක. එතකොට මේ නැරෝ channel එකේ ගමන් කරන නැව්වලට බාධා වෙන විදිහට මේ නැරෝ channel එක ඇතුලේ මාළු අල්ලන්න එපා කියලා තමයි සරලව මේකෙදි කියන්නේ. හොඳයි යාළුවනේ අපි බලමු මේ නැරෝ channel වල එන හතරවෙනි අනුනීතිය. මේකෙදි කියන්නේ මේ නැරෝ channel එකක් පුළුවන් තරම් නැරෝ channel එකක් හරහා ගමන් කිරීම. ඒ කියන්නේ ක්‍රොස් කිරීම හැකිතාක් නොකළ යුතුයි. හැබැයි මේක ක්‍රොස් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ හැකිතාක් නොකළ යුතුයි. ඒ කොහොමද මේ විශාල නෞකාවක් යන වෙලාවට ඒකට බාධා වෙන විදිහට මේ වෙනත් නෞකා වෙනත් යාත්‍රා මේ නැරෝ channel එක ක්‍රොස් කරන්න එපා කියලා කියන්නේ. හරිද? එතකොට එහෙම ක්‍රොස් කරනකොට යම්කිසි සැකයක් ආවොත් මේ විශාල නෞකාවට මොකක්ද මේ පොඩි නැව මෙතන කරන්නේ? මෙයා ක්‍රොස් කරනවද නැද්ද මොකක්ද කියන එක මෙයාට සැකයි, ඩවුට්. අන්න එතකොට මෙයාට පුළුවන් සවුන්ඩ් සිග්නල් යොදලා මේ පොඩි යාත්‍රාව නැත්නම් මේ ක්‍රොස් කරන යාත්‍රාවට යම්කිසි සංඥාවක් ඉඟියක් දෙන්න මම එනවා කියන එක. ඔයා මොකද කරන්නේ මට තේරෙන්නේ නැහැ කියන එක සංඥාවක් මගින් නිකුත් කරන්න. ඉතින් මේකෙදි මේ කෙටි වේගවත් නලාහඬවල් 5ක් හෝ වැඩි ගණනක් ශබ්ද කරලා අපිට පුළුවන් මේ විශාල නෞකාවට පුළුවන් අර ක්‍රොස් කරන කුඩා යාත්‍රාව අවධානයට යොමු කරවන්න. ඉතින් මෙන්න මේක තමයි මේ අනු රූල් 4න් අපිට කියන්න උත්සාහ කරන්නේ. හොඳයි. ඊළඟට එන අනු නීතියෙන් අපිට පෙන්වන්නේ මේ නැරෝ channel එකක නෞකාවක් පසු කර යෑමේ ඇති හැකියාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඕවර්ටේක් කරනවා කියලා අපි කියන්නේ. එතකොට එක නෞකාවක් ඉදිරියෙන් යනවා ඊට පිටිපස්සෙන් නෞකාවක් යනවා මේ පිටිපස්සෙන් එන නෞකාව මේ ඉදිරියේ ඇති නෞකාව පසු කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන්ද බැයිද කියන එක ගැන තමයි මේ අනු නීතියෙන් අපිට මේ කියන්න උත්සාහ කරන්නේ. ඉතින් මේකෙදි මේ නැරෝ channel එකකදී ඕවර්ටේකින් එකක් වෙන්න පුළුවන්. හැබැයි පොඩි කන්ඩිෂන් කිහිපයක් තියෙනවා. මොකක්ද ඒ කන්ඩිෂන් ටික? මේ ඉදිරියෙන් යන නැවට මුලින්ම කියන්න ඕන පිටිපස්සෙන් එන නැව විසින් කියන්න ඕන ඔයා මේ කොයි පැත්තෙන්ද මේ ඉදිරියෙන් යන නැව පසු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඒ කියන්නේ වමෙන්ද දකුණෙන්ද කියන එක. හරිද? එතකොට මේකට විශේෂ ශබ්ද සංඥා තියෙනවා. එයා වමෙන් ඉස්සර කරනවා නම් විශේෂ සංඥාවකුත්, එයා දකුණෙන් ඉස්සර කරනවා නම් තවත් විශේෂ සංඥාවකුත්. එතකොට මේ සංඥා සම්බන්ධව සවුන්ඩ් සිග්නල් යටතේ මම ඔයාලට වැඩිදුර පැහැදිලි කරන්නම්. එතකොට මෙයා මේ විදිහට සවුන්ඩ් සිග්නල් එකකින් මුලින්ම කියනවා මම ඔයා පහු කරන්න යන්නේ වම් පැත්තෙන් නැත්නම් දකුණු පැත්තෙන් කියලා. එතකොට ඒක ඇහුනහම මේ ඉස්සරහෙන් යන නැව මේකට කැමති නම් එයා තමන්ගේ කැමැත්ත ඇග්‍රීමන්ට් එක තවත් විශේෂිත සංඥාවකින්
පැහැදිලි කරන්න ඕන. ඉතින් මේ දෙකම සම්පූර්ණවම තමයි මේ පිටිපස්සෙන් එන නැවට මේ ඉස්සරහෙන් යන නැව පහු කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන්. එතකොට මේ පිටිපස්සෙන් එන මේ පසු කරන්න යන නැව මේ රූල් නම්බර් 13 ඒ කියන්නේ මේ ඕවර්ටේකින් වලදී ඉස්සරහදී මම කතා කරනවා විශේෂ නීති කිහිපයක් තියෙනවා. අන්න ඒ නීති සියල්ල ඒ විදිහටම අනුගමනය කරන්න ඕන පහු කරන වෙලාවට. ඒතකොට ඒක තමයි මේ අනුනීති ඊවල දෙකෙන් අපිට මේ කියන්නේ. මම හිතන්නේ පැහැදිලි. ඒතකොට මේකෙදි දැනගන්න ඕන නැරෝ channel එකක ඕවර්ටේකින් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේකට විශේෂ සංඥා තියෙනවා. ඔය දකුණින්ද වමින්ද පහු කරන්න කියලා කියනවා නම් මෙන්න මේකට ඉස්සරහන ඇග්‍රි වෙන්න ඕන. එයා එකඟුණොත් විතරයි ඔයාලට පහු කරගෙන යන්න පුළුවන්. ඔයා හැබැයි පහු කරන වෙලාවේදී ඕවර්ටේකින් කියන විශේෂ රූල් එක යටතේ කියන සියලුම නීති වලට එකඟ වෙලා මෙයා ඉදිරියෙන් යන්න නැව ඉතාමත් ආරක්ෂාකාරී විදියට පහු කරගෙන ඉස්සරහට යන්න ඕන. මම හිතන්නේ පැහැදිලි. මේ නැරෝ channel එක කියන්නේ හරියටම කෙලින්ම තියෙන්න ඕන මුහුදු මාර්ගයක් නන් නෙවෙයි. මේකෙත් වංගු පේන්නදි තැන් ඕන තරම් තියෙන්න පුළුවන්. ඉතින් අපි දැන් පාර යනකොට උනත් වංගුවකදී ඉස්සරහෙන් එන වාහනේ පෙවුන් නැත්නම් අපි නලාප් ශබ්ද කරලා අපි එනවා කියන එක ඉදිරියේ තියෙන වෙනත් වාහන වලට දන්වනවා. ඉතින් ඒ වගේම තමයි මේ නැරෝ channel එකත් නොපෙනෙන ස්ථානයකදී මේ නෞකා දෙකක් එකිනෙක මුණ ගැහෙන වෙලාවට නෞකා වලින් විශේෂිත ශබ්ද රටා මේ මගින් ඉදිරියෙන් එන නෞකා දැනුවත් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ අනුනීතියෙන් අපිට කියන්න උත්සාහ කරන්නේ. එතකොට ඔයා මේක දැනගන්න ඕන මේ නැරෝ channel එකක වංගුවකදී බෙන්ඩ් එකකදී ඔයාගේ නලාව භාවිතා කරලා මේ ඉදිරියෙන් එන නැව් විශේෂ සංඥාවක් මගින් ඇලර්ට් කරන්න ඕන. එතකොට එහෙම ශබ්ද සංඥාවක් ඇහෙන අනිත් නැව තමාටද මේක ඇහුණා කියන එක ඔහුද ඒ වගේම දිගු නලා හඬකින් පිළිතුරු දීලා ඊට ප්‍රතිචාර දක්වන්න ඕන. ඉතින් මෙන්න මේක තමයි මෙන්න මේ අනුනීතියෙන් විශේෂයෙන් අපිට කියන්නේ. නැරෝ channel එන අන්තිම නීතිය. මේකෙදි කියන්නේ ඕනෑම නෞකාවක් පුළුවන් තරම් මේ නැරෝ channel එක තුල ඇංක කරන එකකින් වැළකී සිටින්න ඕන කියන එක. මේකෙදි කියන්නේ ඇංක කරන්න එපා කියන එක නෙමෙයි. මේකෙන් කියන්නේ ඇංක කරන එක පුළුවන් තරම් වැළකී සිටින්න ඕන. මොකක් හෝ හදිසි ආපදාවකදී අනතුරකදී වෙන විකල්පයක් නැත්තම් ඇංක කරන්න විතර නම් ඒ වෙලාවේ සුදුසුම විකල්පය ඇංක කරන්න පුළුවන්. හැබැයි මේ රූල් එකේ කියනවා පුළුවන් තරම් ඇංක කරන එක අවම කරන්න කියන එක. ඉතින් යාළුවනේ සාරාංශයක් විදිහට මේ නැරෝ channel එකේදී ඔයා අනුගමනය කළ යුතු නීති ටික මම ආයේ සරලව ඉතා ඉක්මනින් ඔයාට පෙන්වලා දෙන්නම්. මුලින්ම මේ නැරෝ channel එක කියන්නේ මොකක්ද කියන එක ඔයා අඳුන ගන්න ඕන. ඊට පස්සේ මේ නැරෝ channel එකේ ඔයා ගමන් කළ යුතු දිශාව ඉවුර ගැන මුලින්ම අපි සඳහන් කළා. ඊට පස්සේ මේ නැරෝ channel එකක කුඩා යාත්‍රා වෙන විශාල යාත්‍රාවලට බාධා නොවන අයුරින් හැසිරිය යුතුයි කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම ෆිෂින් විසල් එන්ගේජින් ෆිෂින් මාළු අල්ලමින් කියන නෞකා මේ නැරෝ channel එකේ ගමන් කරන විශාල නෞකාවලට බාධා නොවන විදිහට තම මාළු ඇල්ලීම් කටයුතු කරන්න ඕන කියන එක අපි කතා කරා. ඊට පස්සේ මේ නැරෝ channel එකක පුළුවන් තරම් නැරෝ channel එක හරහා ක්‍රොස් කිරීම අවම වෙන විදිහට වැඩ කරන්න ඕන. එහෙම ක්‍රොස් වෙනකොට මොකක් හෝ ඩවුට් එකක් තිබ්බොත් විශේෂ ශබ්ද සංඥා මගින් එම නෞකා අතර සංනිවේදනය කරලා ඇලර්ට් කරන්න පුළුවන් කියන එක අපි කතා කරා. ඒ වගේම මේ නැරෝ channel එකකදී ඕවර්ටේක් කරන්න පුළුවන්. හැබැයි ඕවර්ටේක් කරනකොට විශේෂිත ක්‍රමයක් අනුගමනය කරන්න ඕන කියන එක අපි කතා කරා. ඒ වගේම මේ නැරෝ channel එකක බෙන්ඩ් එකකදී නොපෙනෙන ස්ථානයකදී විශේෂ නලා ශබ්ද යොදා ගන්න ඕන කියලා අපි කතා කරා. ඒ වගේම මේ අන්තිමට අපි කතා කරේ මේ නැරෝ channel එක පුළුවන් තරම් ඇංක කරන එක අවම කරන්න ඕන කියන එක. ඉතින් මේකෙදි ඔයාලට පැහැදිලි මේකේ පෙන්වන නීති කිසිම දෙයක් අපිට අමාරු නෑ මතක තියාගන්න. මේක ඔයා පැහැදිලිව ලුට දාගන්න ඕන මොකක්ද මේ කියන්න උත්සාහ කරන්න කියන එක.
හොඳයි යාළුවනේ, අපි දැන් බලමු ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් නැත්නම් TSS රූල් නම්බර් 10 රීති නම්බර් 10 යටතේ ROR වල එන ඉතා විශේෂිත නීතිමාලාවක් අපි බලමු මේ ට්‍රැෆික් සෙපරේෂන් එකේදී ඔයා මොනවද අනුගමනය කළ යුතු නීති කියලා. ඉතින් ඔයා බලන්න ඇති මොකක්ද මේ TSS නැත්නම් ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක් කියන්නේ කියලා. ඉතින් ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක් කියලා කියන්නේ මුහුදේ අධික ලෙස නැව් තදබදයක් පවතින කලාපවල විශේෂයෙන් අනතුරු වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් IMO සංවිධානය විසින් සකස් කර ඇති විශේෂිත මාර්ග කිහිපයක්, විශේෂයෙන් දිත්ව මන්තීරු ක්‍රමවේදයක් තමයි මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක් කියලා කියන්නේ. ඉතින් මේකෙදි අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනක් අඳුන ගන්න පුළුවන්. පළවෙනි කොටස තමයි ට්‍රැෆික් ලේන්. නැත්තම් මේ නෞකා ගමන් කරන මන්තීරු. ඉතින් මේ වගේ මන්තීරු දෙපසට යන්න මන්තීරු දෙකක් අපිට මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එක දැක් ගන්න පුළුවන්. ඒ ප්‍රධාන මන්තීරු දෙක වෙන් වෙන මැද කලාපය තමයි මේ සෙපරේෂන් සෝන් නැත්තම් සෙපරේෂන් ලයින් කියලා තියෙන්නේ. ඉතින් මේ මන්තීරු දෙක අතර යම්කිසි නිදහස් කලාපයක්, මන්තීරු දෙක වෙන් වෙන මැද්දේ තියෙන නිදහස් කලාපය තමයි මේ සෙපරේෂන් සෝන් කියලා අපිට පෙන්වන්නේ. ඒ වගේම තමයි අපි ගොඩබිමකට ආසන්නව නම් මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එක තියෙන්නේ. ඒතකොට මේ ට්‍රැෆික් ලේන් එකයි ගොඩබිම අතර තියෙනවා වෙරළබඩ ගමනාගමන කලාපය කියලා නැත්නම් ඉන්ෂෝර් ට්‍රැෆික් සෝන් කියලා තවත් විශේෂිත කලාපයක්. ඉතින් මේ ඉන්ෂෝර් ට්‍රැෆික් සෝන් එකේ විශේෂයෙන්ම අපිට දක්නට ලැබෙන්නේ කුඩා යාත්‍රා, රුවල් බෝට්ටු, මීටර 200ට වඩා විශේෂයෙන් අඩු කුඩා බෝට්ටු වගේ දේවල් තමයි මේ ඉන්ෂෝර් ට්‍රැෆික් සෝන් එකේ අපිට ප්‍රධාන වශයෙන් දකින්න හම්බෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි දැන් මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක් කියන්නේ කුමන වගේ ස්ථානයක්ද කියන එක. ඉතින් යාළුවනේ, මෙන්න මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකකදී අනුගමනය කළ යුතු විශේෂ නීති මාලාවක් මේ ROR වල අපිට පෙන්වලා දීලා තියෙනවා. අපි බලමු එකින් එක මොනවද මේ අපි අනුගමනය කළ යුතු විශේෂ නීති කියලා. ඉතින් මේකෙදි පළවෙනියෙන් අපිට කියන්නේ අපි මොන ට්‍රැෆික් ලේන් එකේද ගමන් කළ යුත්තේ කියන එක. එතකොට මේ ට්‍රැෆික් ලේන් එකකට තියෙනවා ජෙනරල් ඩයිරෙක්ෂන් එකක්. ඒ කියන්නේ මේ නෞකා සාමාන්‍යයෙන් ගමන් කරන දිශාව. අපි ඒ දිශාව අඳුනගෙන ඒ දිශාවට තමයි අපිත් ගමන් කරන්න ඕන. එතකොට මෙහෙම ගමන් කරනකොට අපි මතක තියාගන්න ඕන මේ ට්‍රැෆික් සෙපරේෂන් සෝන් එක කියලා මම වර කලින් කිව්වේ මේ ට්‍රැෆික් ලේන් දෙක වෙන වෙන ස්ථානේ. ඉතින් මෙන්න මේ ට්‍රැෆික් සෙපරේෂන් සෝන් එකට පුළුවන් තරම් ඈත් වෙලා ආරක්ෂාකාරීව මේ ට්‍රැෆික් ලේන් එකේම ගමන් කරන්න කියලා තමයි තවත් අපිට උපදෙස් දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකට සාමාන්‍යයෙන් නැවක් ඇතුළු වෙන්නේ සහ නැවක් පිට වෙන්නේ මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකේ දෙකලවරින්. ඒ කියන්නේ පටන් ගැනීම සහ ඉවර වෙන තැනින්. ඒ වුණාට අපිට හැමතිස්සෙම මේ පටන් ගන්න තැනින් සහ අවසාන වෙන තැනින්ම පිට වෙන්න ඇතුළු වෙන්න නොහැකි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහරලාට අපිට හාබර් එකක් මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක් මැද්දේ වගේ ලෑන්ඩ් එක පැත්තේ තියෙනවා නම් අපිට ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකට මැද්දෙන් තමයි ජොයින් වෙන්න වෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපිට කරන්නේ මේකට ජොයින් වෙන්නේ කොහොමද කියන එකටත් විශේෂ උපදේශ මාලාවක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකට මැද්දෙන්, ඒ කියන්නේ පටන් ගන්න තැනත් නෙමෙයි අවසාන තැනත් නෙමෙයි මැද්ද ප්‍රදේශයක යම්කෝ කිසි ප්‍රදේශයකින් මේ ට්‍රැෆික් ලේන් වලට ඇතුල් වෙනවා නම් හරි පිට වෙනවා නම් හරි පුළුවන් තරම් අඩු ඇන්ගල් වලින් මේ ජෙනරල් ඩයිරෙක්ෂන් එක තියෙන පැත්තට මේ ඇතුල් වීම සහ පිටවීම සිදු කළ යුතුයි කියලා තමයි අපිට මේකෙදි තව දුරටත් පෙන්වා දෙන්න. මම හිතනවා අර දැන් පැහැදිලි අපි යන්න ඕන ලේන් එක ට්‍රැෆික් සෙපරේෂන් සෝන් එකෙන් අයින් වෙලා ඉන්න ඕන කියන එක සහ මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකට කොහොමද ඇතුල් වෙන්නේ පිට වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. මේකෙදි එන ඊළඟ නීතිය තමයි පුළුවන් තරම් මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එක ක්‍රොස් වෙන විදිහට නෞකා ගමන් කරන්න එපා කියන එක තමයි මේකෙදි කියන්නේ. හැබැයි අපිට හැම වෙලාවෙකම මේ නීතිය මේ විදිහටම
ක්‍රියාත්මක කරන්න බෑ. අපිට ක්‍රොස් කරන්න වෙන අවස්ථා සිදු වෙනවා. එහෙම ක්‍රොස් කරනවා නම් ක්‍රොස් කරන්න ඕනේ විදිහත් අපිට මේ රූල් එකේ කියලා දීලා තියෙනවා. ඒතර ක්‍රොස් කරන්න අපිට කියලා තියෙන්නේ මන් තීරුවේ ධාවන දිශාවට ඍජු කෝණීයව නැව ධාවනය කරන්න ඕන. ඔයාලට මේ රූප දැක්කහම පැහැදිලි වෙනවා මේ මොකක්ද කියන්න උත්සාහ කරන එක. එතන ඔයාගේ නැව දකින්න අනිත් නැවට පේන්න ඔයා ඍජු කෝණී. ඒ කියන්නේ ට්‍රැෆික් ෆ්ලෝ එකට ඍජු කෝණී කෝණයක් තියෙන විදිහට තමයි ඔයාගේ නැව තියෙන්නේ. එතකොට තමයි ඔයාට ඉක්මනින් මේ ට්‍රැෆික් ලේන් ක්‍රොස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි ඔයාට ට්‍රැෆික් ලේන් එකක් ක්‍රොස් කරනවා නම් ක්‍රොස් කරන්න උපදෙස් දීලා තියෙන්නේ. ඒතකොට ඔයාලට පේනවා මේ වැරදි විදිහට ක්‍රොස් කරන විදිහ සහ හරි විදිහට මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් ක්‍රොස් කරන විදිහ. හොඳයි යාළුවනේ. මම ඔයාලට මුලින් කිව්වා මතකද මේ ඉන්ෂෝ ට්‍රැෆික් සෝන් කියලා විශේෂිත කලාපයක් ගැන. ඉතින් මෙන්න මේකෙදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ ට්‍රැෆික් ලේන් වල ගමන් කරන්න පුළුවන් නැව් මේ ට්‍රැෆික් ලේන් වලින් පරිබාහිරව ඉන්ෂෝ ට්‍රැෆික් සෝන් එකට එන්න එපා කියලා තමයි මේ නීතියෙන් කියන්නේ. විශේෂයෙන්ම මේ ට්‍රැෆික් ඉන්ෂෝ ට්‍රැෆික් සෝන් එක කියන එක වෙන් කරලා තියෙන්නේ මීටර් 20කට වඩා අඩු නැව්, ඒ වගේම රුවල් බෝට්ටු, ඊට පස්සේ මාළු අල්ලමින් සිටින නැව් බෝට්ටු, අන්න ඒ වගේ දේවල්, ඒ වගේ යාත්‍රාවලට තමයි මේ ඉන්ෂෝ ට්‍රැෆික් සෝන් එක විශේෂයෙන් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ නැවට මේ ට්‍රැෆික් ලේන් එක යන්න පුළුවන්කමක් තියෙනකොට ඔයා මේ ඉන්ෂෝ ට්‍රැෆික් සෝන් එක අස්සෙන් යන්න එපා කියලා තමයි සරලවම මේ රූල් එකෙන් ඔයාට කියන්නේ. එතකොට අපි එහෙම කිව්වට සමහර අවස්ථාවලදී මේ ඉන්ෂෝ ට්‍රැෆික් සෝන් එක හරහා සමහරලාට ගොඩබිමේ තියෙන පෝට් එකකට නැත්තම් යම් කිසි ස්ථානයකට නැත්තම් ඒ පෝට් එකේ ඉඳලා ඉන්ෂෝ ට්‍රැෆික් සෝන් එක ක්‍රොස් කරගෙන ට්‍රැෆික් ලේන් එක පැත්තට යන්න වෙන අවස්ථා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මොකක්කෝ මේ ට්‍රැෆික් ලේන් එක යනකොට මොකක්කෝ සිදුවන අනතුරකදී ඒ අනතුර වළක්වා ගන්න අපිට සමහරලාට ඉන්ෂෝ ට්‍රැෆික් සෝන් එකට යන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ අවස්ථා හැර මේ ඉන්ෂෝ ට්‍රැෆික් ලේන් එක භාවිතා කරන්න එපා කියලා තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ. හොඳයි, අපි දැන් කතා කරන්න හදන මේ ට්‍රැෆික් ලේන් දෙක අතර තියෙන ට්‍රැෆික් සෙපරේෂන් සෝන් එකේදී අපි අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාමාර්ග. ඉතින් මේ රූල් එකේ මුලින්ම අපිට කියන්නේ මේ ට්‍රැෆික් සෙපරේෂන් සෝන් එකට ඇතුළත් විය හැකි, ඇතුළත් විය නොවිය යුතු අවස්ථා සම්බන්ධයෙන්. ඉතින් ක්‍රොස් කරන වෙසල් එකක් මේ ට්‍රැෆික් ලේන් ක්‍රොස් කරනකොට අපිට මේ ට්‍රැෆික් සෙපරේෂන් සෝන් හරහා ගමන් කරන්න සිදු වෙනවා. ඒ වගේම තමයි මේ ට්‍රැෆික් ලේන් එකට ඇතුළු වෙන පිට වෙන නැව් වලට අපිට මේ ට්‍රැෆික් සෙපරේෂන් සෝන් එක හරහා සමහරලාට ගමන් කරන්න සිදු වෙනවා. ඒ වගේ අවස්ථා හැර එහෙමත් නැත්නම් මොකක්කෝ විශේෂිත ඉමීඩියට් ඩේන්ජර් එහෙකදී නැත්තම් මාළු අල්ලමින් සිටින නෞකාවකට මේ ට්‍රැෆික් සෙපරේෂන් එකට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ නීතියේදී අපිට කියන්න උත්සාහ කරන්නේ. හොඳයි යාළුවනේ, මේ TSS වල එන ඊළඟ රූල් එක තමයි මේ TSS එක පටන් ගන්න සහ අවසාන වෙන අපිට කියන ටර්මිනේෂන් පොයින්ට්ස් කියලා. මේ ටර්මිනේෂන් වල නෞකා ඇතුළු වීම සහ පිටවීම ඉතා වැඩි ලෙස පවතින හින්දා ඒ කලාපවල ට්‍රැෆික් එක වැඩි නිසා අපිට උපදෙස් දෙනවා මේ ටර්මිනේෂන් පොයින්ට්ස් වලදී වැඩි අවධානයක් ඇතුව ප්‍රිකෝෂන් අරගෙන ගමන් කරන්න කියලා. ඊටම සරලයි. මේ ටර්මිනේෂන් වලදී ඔයා ගමන් කරනකොට අවධානයෙන් කල්පනාකාරීව ගමන් කරන්න ඕන. මොකද ඒ ඒරියා එකේ නැව් ඝනත්වය තරමක් වැඩි නිසා. හොඳයි යාළුවනේ, මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක කියනවා මේ නැව් වලට ඇංක කරන්න එපා කියලා. පුළුවන් තරම් ඇංක කරන එක අඩු කරන්න. හැබැයි මොකක්කෝ අවශ්‍යතාවයක් මත හදිසි අනතුරකදී එමර්ජන්සි සිටුේෂන් එකකදී ඇංක කරන්න පුළුවන්. හැබැයි මේ රූල් එකේ කියනවා ඔයා හැකිතාක් දුරට මේ ඇංක කරන එකෙන්
වැළකී සිටින්න කියලා. හොඳයි අපිට මේ TSS වල හම්බෙන ඊළඟ රූල් එක තමයි ඔයා මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එක භාවිතා කරන්නේ නැත්නම් ඔයාට උපදෙස් දෙනවා මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකෙන් ගොඩාක් ඈත් වෙලා ගමන් කරන්න කියලා. ඉතින් මේක තමයි මේකේ හම්බෙන ඊළඟ රූල් එක. ඔයාට මේකේ ට්‍රැෆික් ලේන් එක යූස් කරන්නේ නැත්නම් ඔයා මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකෙන් පුළුවන් තරම් ඈත් වෙලා ගමන් කරන්න ඕන. හොඳයි යාළුවනේ ඊළඟට මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එක ගැන ප්‍රධාන රූල් එකක් තමයි වෙසල් එන්ගේජින් ෆිෂින්. ඒ කියන්නේ මාළු අල්ලමින් සිටින යාත්‍රාවක් කොයි මොහොතකවත් මේ ට්‍රැෆික් ලේන් වල ගමන් කරන කිසියම් හෝ යාත්‍රාවකට බාධා වෙන විදිහට කටයුතු කරන්න බෑ. එතකොට මේ මාළු අල්ලන එක මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක් තුල කරන්න එපා කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ ට්‍රැෆික් ලේන් වල යන නෞකා වලට මේ මාළු අල්ලන එක නිසා කිසිම බාධාවක් වෙන්න බෑ. ඒතකොට අනිවාර්යෙන් මේ දේ දැනගෙන ඉන්නම ඕන. ඒ වගේම තමයි මේ මීටර් 20ට වඩා දිගින් අඩු සහ සේලින් වෙසල් රුවල් යාත්‍රා මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකේ තියෙන ට්‍රැෆික් ලේන් වල ගමන් කරන පවර් ඩ්‍රිවන් වෙසල් වලට බාධා වෙන විදිහට හැසිරෙන්න බෑ කියලා තමයි මේ රූල් එකේ අපිට කියලා දෙන්නේ. ඒ කියන්නේ මීටර 20ට වඩා අඩු නැව් සහ රුවල් නැව් කිසිම මොහොතක මේ ට්‍රැෆික් ලේන් වල ගමන් ගන්නා පවර් ඩ්‍රිවන් වෙසල් වලට බාධා වෙන විදිහට හැසිරෙන්න බෑ. මම හිතන්නේ පැහැදිලි. TSS වල හම්බෙන අන්තිම රූල් දෙකෙන් අපිට පැහැදිලි කරන්නේ මේ දැන් අපි මුලින්ම කියවනේ මේ ට්‍රැෆික් ලේන් වල ජෙනරල් ඩයිරෙක්ෂන් එකක් තියෙනවා කියලා නැව ගමන් කරන. එතකොට මෙන්න මේ රූල් එක බැහැර වෙන එක් අවස්ථාවක් තමයි මේ අපි දැන් කතා කරන්නේ. එතකොට මේ ට්‍රැෆික් ලේන් එකේ ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ඔයා නිරත වෙලා ඉන්න ඕන. ඒ කියන්නේ restricted inhabitable to maneuver. RAM vessel එකක් විදිහට තමන්ගේ ක්‍රියාවක් වෙනස් කරලා උදාහරණයක් විදිහට මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකේ තියෙන මොනවා හරි නැවිගේෂන් සේෆ්ටි සම්බන්ධව තියෙන බෝයාවක් හෝ යම්කිසි දෙයක් අලුත් වැඩියා කිරීම කටයුත්තක් සඳහා නිරත වෙලා ඉන්න විශේෂිත restricted inhabitable to සංඥාව දාගෙන ඉන්න නෞකාවක්. අන්න ඒ වගේ නෞකාවක් අපිට පුළුවන් මෙන්න මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකේ තියෙන නීති වලින් ඒ අදාළ කර්තව්‍ය සිදු කරන කාලය තුල පමණක් මේ මෙන්න මේ කියන රූල් වලින් පිට එයාට වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි සබ්මැරින් කේබල් ලේ කරන එකක් වෙන්න පුළුවන්. නැත්නම් මොනවා හරි වගේ කේබල් අලුත් වැඩියා කිරීමක් නඩත්තු කිරීමේ කටයුත්තක් වගේ කරන දෙයක් වෙන්න පුළුවන්. කිසියම් හෝ මෙවැනි අත්‍යවශ්‍ය කාරණයක් සඳහා මේ විශේෂිත නෞකාවක් රෑම් වෙසල් එකක් විදියට මෙන්න මේ තමන්ගේ කාර්යය අතරතුර කාලයේදී මෙයාට මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකේ අපි කලින් කතා කරපු රූල් වලින් බැහැර වෙලා කටයුතු කරන්න පුළුවන්. හැබැයි එයාගේ කාර්යය අවසන් වෙනවා සමගම එයත් අර කලින් අපි කියපු සියලුම රූල් වලට යටත්ව ගමන් කළ යුතුයි. මම හිතන්නේ පැහැදිලි. ඒතකොට යාළුවනේ මේ තමයි මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකකදී අනුගමනය කළ යුතු කාරණා. ඉතින් අපි සරලව කතා කරා මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක් කියන්නේ මොකද්ද? ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකේ ඔයා ගමන් කරන්න ඕන දිශාව කොහොමද තීරණය කරන්නේ? එතකොට මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක කොහොමද මේකට ජොයින් වෙන්නේ? කොහොමද මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකකින් ඉවත් වෙලා ඔයා ගමන් කරන්නේ? ඒ වගේම තමයි කොහොමද ඔයා මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකක ක්‍රොස් කරන්න පුළුවන් හැකියාව කොහොමද ඔයාලට ක්‍රොස් කරන්න පුළුවන්ද බැයිද? එහෙම කරනවා නම් කොහොමද ඔයා කරන්නේ කියන එක. ඊට පස්සේ මේ ඉන්ෂෝර් ට්‍රැෆික් සෝන් කියන එක ගැන අපි කතා කරා. ඉන්ෂෝර් ට්‍රැෆික් සෝන් එකේ ගමන් කළ හැකි නව ගමන් නොකළ හැකි නව සම්බන්ධව අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ට්‍රැෆික් සෙපරේෂන් සෝන් එකේ තිබිය හැකි නැව් තිබිය නොහැකි නැව් ඒ විදිහට. ඊට පස්සේ අපි කතා කරා මේ ටර්මිනේෂන් වල ප්‍රිකෝෂන් අරගෙන අපි ගමන් කරන්න ඕන කියන එක.
ඊට පස්සේ අපි කතා කරා මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකේ ඇංකර් කරන එක හැකිතා කොහොම කළ යුතුයි කියන එක. ඊට පස්සේ අපි කතා කරා මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එක භාවිතා කරන්නේ නැති නැව් වලට මේක පුළුවන් තරම් මගහැරලා ගමන් කරන්න ඕන කියන එක. ඒ වගේම අපි කතා කරා vessel engage in fishing. ඊට පස්සේ මීටර 20ට වඩා අඩු නැව් sailing vessel කිසිම අවස්ථාවක මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එක භාවිතා කරන නැව් වලට බාධා නොවෙන්න හැසිරෙන්න ඕන කියන එක. ඊට පස්සේ අපි අන්තිමට කතා කරේ රෑම් අවස්ථාවේ තියෙන නැවකට විශේෂිත මෙන්න මේක අපි කලින් කතා කරපු රූල් සියල්ලගෙම බැහැර වෙලා එයාගේ කාර්යය සිදු කරන කාලය අතරතුර පමණක් කටයුතු කරන්න විශේෂ හැකියාවක් තියෙනවා කියලා. මම හිතන්නේ දැන් ඔයාලට ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එක සම්බන්ධව පුළුල් අවබෝධයක් එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි යාළුවනේ. අද අපි පාඩමින් කතා කරේ මේ දුෂ්‍යතාවයේ කිසිම බාධාක් නොවන ඕනෑම දුෂ්‍යතා අවස්ථාවකදී අපි විසින් අනුගමනය කළ යුතු විශේෂිත රූල් දෙකක්. නීති අංක 9 සහ නීති අංක 10. නැරෝ චැනල් සහ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම්. ඉතින් මෙන්න මේ අවස්ථා දෙකේදී ඔයාට දකින්න හම්බෙන නීති කිහිපයක්ම අපි පැහැදිලිව සරලව කතා කරා. ඉතින් ඔයා මේක නැවතත් අධ්‍යයනය කරන්න. එතකොට තවත් මේක පැහැදිලි වෙයි. මොකක්ද මේ කියන්න උත්සාහ කරන්නේ කියලා. එතන නැරෝ චැනල් එකකදී ඔයා කළ යුතු දේවල්, ඊට වගේම ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකකදී ඔයා කළ යුතු දේවල්, නොකළ යුතු දේවල් සම්බන්ධව ඉතා පුළුල් ලෙස මේ පාඩමේ අපි විග්‍රහ කළා. මම හිතන්නේ ඔයාට හොඳ අවබෝධයක් එන්න ඇති මේ නැරෝ චැනල් එක සහ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එකකදී අපි අනුගමනය කළ යුතු මේ ROR පෙන්වලා දී තියෙන රූල් මොනවද කියන එක. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න කියලා කියන ගමන් වීඩියෝ එකෙන් ඔබ යමක් දැනුමට එකතු කරගත්තා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.